සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL Movie Hub එකකින් ගේන තවත් අලුත් මූවී එකකට. අද අපි බලන්න යන්නේ 1991 රිලීස් වුණ තවත් සුපිරිම මූවී එකක් වෙච්ච ද රෆායල් කියන මූවී එක. මූවී එක ගැන කෙටියෙන් කිව්වොත් ගොඩක් ධනවත් ව්‍යාපාරිකයෙක්ගේ සරාගී බිරිඳක් වුණ ෆ්‍රැන්චෙස්කට හිටිය හැටියෙම ක්‍රියානොතරකින් තමන්ගේ සැමියාව නැති වෙනවා. ඉතින් ඒකෙන් ඔහුගේ ව්‍යාපාර සේරම කඩා වැටෙනවා. ඇයටයි ඇයගේ ළමයාටයි ජීවත් වෙන්න ඕන නිසා ධනවත් පිරිමින්ව හොයාගෙන යන්න මේ සරාගී සුරූපිනියට සිද්ධ වෙනවා. ඉතින් අවසානට මේ සරාගී කාන්තාවට කුමක් සිදුවේද? කතාව බලලම දැනගමු අවසානට මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් කට්ටියම channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාලා අපේ TikTok එක වගේම Facebook එකත් follow කරලා නැත්නම් පල්ලෙහා description එකේ link දාලා තියෙනවා. ඒ දෙකත් follow කරගෙනම අපි යමු movie එක බලන්න. ඉතින් කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ෆ්‍රැන්චෙස්කා කියන ධනවත් කාන්තාව. ඇයට ලැබෙන දුරකථන ඇමතුමක් නිසා ඇය හොඳටම කලබල වෙනවා. මොකද ඒ ඇමතුම ලැබෙන්නේ හොස්පිටල් එකකින් නිසා. ඉතින් මේ කෝල් එකෙන් කියන්නේ හොස්පිටල් එකට ඉක්මනට මෙන්න. මොකද එයාගේ සැමියාගේ බොඩි එක අඳුරගන්න කියලා. එදා අර දරුණු රියානතුරකින් ෆ්‍රැන්චෙස්කාගේ සැමියා මිය ගිහින්. ඒ මොහොතේ ඉඳලම ඇයගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. ෆ්‍රැන්චෙස්කා යාගේ යාළුවෙක් වෙච්ච සූසා එක්ක යනවා හොස්පිටල් එකට. ඉතින් මේ යන අතරතුරේදී ඇය දකිනවා ඇයගේ සැමියාගේ වාහනය හයිවේ එකේ දරුණු විදියට හැප්පිලා තියෙන එක. ඉතින් ඒ නිසා ඇයගේ හස්බන්ඩ්ගේ බොඩි එක හොස්පිටල් එකට අරගෙන ගිහින්. ඒ නිසා ෆ්‍රැන්චෙස්කා ඉක්මනටම හොස්පිටල් එකට යනවා. ඇයට එතනදී තමන්ගේ හස්බන්ඩ්ගේ බොඩි එක අඳුරගන්න ලැබෙනවා. මේ වෙනකොටත් ඇයගේ මුළු ජීවිතේම කඩාගෙන වැටිලා. වෙනදමෙන් ධනවත් සැපවත් ජීවිතයක් ගත කරන්න වෙන්නේ නෑ දැන් ඇයට. ඒ නිසා ඇය කල්පනා කරනවා තමන්ගේ දුව වෙච්ච ජූලියාගේ අනාගතය මොන වගේ වෙයිද කියලා. පහුවෙන්ද ෆ්‍රැන්චෙස්කාගේ සැමියාගේ මළගෙදරට එයාගේ යාළුවෝ හැමෝම වගේ සහභාගී වෙලා. ඉතින් මේ වෙනකොට නගරේ ඉන්න ගොඩක් ලස්සනම වගේම තරාගී තරුණ කාන්තාවක් තමයි ෆ්‍රැන්චෙස්කා කියන්නේ. ඉතින් මේ අවමගුල් උත්සවයට ආපු බොහෝ පිරිමි අය ඒ දිහා අමුතු විදිහට තමයි බලාගෙන ඉන්නේ. එතකොට ඇයට හිතෙනවා එයාගේ හස්බන්ඩ්ගේ යාළුවෝ ඉදිරියේදී Tamanට කරදරයක් වෙයිද කියලා. පහුවෙන්ද ෆ්‍රැන්චෙස්කා ඔෆිස් කිට් එකකුත් ඇඳගෙනම සුසීව හම්බෙන්න කියලා යනවා. සීස කියන්නේ ෆ්‍රැන්චෙස්කාගේ යාළුවෙක්ම විතරක් නෙමෙයි. ඇයගේ සැමියාගේ කම්පැනි එකේ ලීගල් ඇඩ්වයිසර්. සීස මේ වෙලාවේදී දුකින් ඉන්න ෆ්‍රැන්චෙස්කාට තවත් දුක හිතෙන පණිවිඩයක් කියනවා. ඒ අයගේ හස්බන්ඩ් රියානතුරට ලක් වෙනකොටත් කම්පැනි එක ගොඩක්ම ණය වෙලා තමයි තිබිලා තියෙන්නේ. දැන් ඉතින් මේ ණය ගෙවන්නත් ෆ්‍රැන්චෙස්කාට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ෆ්‍රැන්චෙස්කාගේ හස්බන්ඩ් ගිය මාසවල එයාගේ ඉන්ෂුරන්ස් එකේ වාරික ගෙවන එකත් මගේ ඇරලා. ඒ හින්දා ඇයට තමන්ගේ හස්බන්ඩ්ගේ ඉන්ෂුරන්ස් එකත් ක්ලේම් කරගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ෆ්‍රැන්චෙස්කා කියනවා ඒකට කමක් නැහැ. මගේ හස්බන්ඩ් මට ගොඩක් දේවල් ඉතිරි කරලා තියෙනවා කියලා. එතකොට ආයෙම සීසර් කියනවා ඔයාගේ හස්බන්ඩ් බැංකුවට ගොඩක්ම ණයයි. ඒ හින්දා ඔයාගේ ගෙවල් දොරවල් වගේම වතු පිටි යාන වාහන ඔක්කොම බැංකුව උගස් කරයි කියලා. ෆ්‍රැන්චෙස්කා එයාගේ හස්බන්ඩ් නැති වෙලා දවස් කීපයයි. ණයකාරයෝ ඇවිල්ලා ඇයගේ සියලුම දේවල් අරගෙන යන්න පටන් ගන්නවා. ඇත්තනම රැජිනක් වගේ හිටපු ෆ්‍රැන්චෙස්කාට තමන්ගේ ළඟ ඉතුරු වෙන්නේ ගෙදර වැඩ කර හිටපු වැඩකාර ගෑනු කෙනා විතරයි. කොහොමනත් ෆ්‍රැන්චෙස්ගේ තාත්තත් සාමාන්‍ය මධ්‍යම පාන්තික දුප්පත් පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට තමන්ගේ දුව වගේම මිනිබිරියවත් බලා ගැනීමට තරම්වත් හැකියාවක් නැහැ. පොඩිම කිව්වොත් ෆ්‍රැන්චෙස්කාගේ තාත්තට ගමට යන්න ට්‍රේන් ටිකට් එක ගන්න සල්ලි දෙන්න වෙන්නෙත් ඇයටමයි. මේ අතර ඇයගේ නැන්දාම්මා එයාගේ පුතා මැරුණට පස්සේ ෆ්‍රැන්චෙස්කාත් එක්ක තිබ්බ සම්බන්ධය නවත්තලා දානවා. මේ වෙලාවේදී ඇය අයගේ ලේලිට උදව් කරන්නේ නැහැ. කොටෙම කිව්වොත් තමන්ගේ මිනිබිරිය ජූලියාවත් කෙරෙහි කිසිම අනුකම්පාවක් නැහැ. ඉතින් මේ නැන්දාම්මා තමන්ගේ ලේලිව වගේම මිනිබිරියවත් තමන්ගේ මුළු පවුලෙන්ම එලවලා දානවා. ෆ්‍රැන්චෙස්කා ගාව මේ වෙනකොට සල්ලි නැති නිසා එයාගේ ගෙදර ළඟින්ම හිටපු වැඩකාර ගෑනු කෙනාටත් පඩි ගෙවා ගන්න බැරි නිසා ඇයවත් අස් කරනවා. හැබැයි ඉතින් ඒ වැඩකාර ගෑනු කෙනා තමන්ගේ ස්වාමිතුව අමාරු කාලෙදි දාලා යන්නේ නැතුව ඒ වගේම කිසිදු පඩියකුත් ගන්නේ නැතුව වැඩ කරන්න කැමති වෙනවා. ඉතින් මේ ගෙවන අමාරු කාලේ තමන්ගේ ගෙදර වැඩ කරන ගෑනු කෙනා හරි තමන්ට උදව් කරන්න ඉන්න එක ගැන ෆ්‍රැන්චෙස්කා සතුටු වෙනවා. දවස් කීපයකට පස්සේ ෆ්‍රැන්චෙස්කා යනවා එයාගේ පොහොසත් යාළුවෙක් වෙච්ච ක්‍රිස්ටිනාව හම්බෙන්න. ඇයගේ ෂොප් එකේ සේවිකාවක් විදියට තමන්ව බඳව ගන්න කියලා කියන්න තමයි මේ ෆ්‍රැන්චෙස්කා යන්නේ. ඒක හප් ක්‍රිස්ටිනා පුදුම වෙනවා. මොකද ෆ්‍රැන්චෙස්කා කියන්නේ එයාගේ ෂොප් එකේ හිටපු VIPම කස්ටමර් කෙනෙක් නිසා. හැබැයි ඉතින් ක්‍රිස්ටිනා ඇයට ජොබ් එකක් දෙන්න කැමති වෙනවා. ඇයි තමන්ගේ ධනවත් යාළුවෝ ඉස්සරහා සේවිකාවක් වගේ වැඩ කරන්න ලැජ්ජ වුණේ නම් නැහැ. මොකද ඇයට තියෙන මේ ප්‍රශ්න වලට සල්ලි උවමනා කරන නිසා. දවසක් ෆ්‍රැන්චෙස්කා වැඩ කර ඉන්නකොට එයාගේ පොහොසත් යාළුවෝ දෙන්නෙක් එයා වැඩ කර ඉන්න මේ ෂොප් එකට එනවා. ඉතින් ෆ්‍රැන්චෙස්කාව දැකපු මේ දෙන්න එකපාරටම පුදුම වෙනවා. මොකද ෆ්‍රැන්චෙස්කා මේ ෂොප් එකේ වැඩ කරන සේවිකාවක් නිසා. ඒ විතරක් නෙමෙයි ෆ්‍රැන්චෙස්කාත් එක්ක තිබ්බ මේ යාළුකම් ඒ මොහොතේම මේ දෙන්න නවත්තනවා. මොකද මේ පොහොසත් යාළුවෝ දෙන්න කැමති වුණේ නැහැ කඩේක වැඩ කරන සේවිකාවක් එයාගේ යාළුවෙක් විදියට තියාගන්න.
එතාම ෆ්‍රැන්චෙස්කාගේ හස්බන්ඩ්ගේ ධනවත් යාළුවෙක් එතුම් කඩේට එනවා. ඔහු ඇයට අනවශ්‍ය යෝජනාවක් කරනවා. හැබැයි ඉතින් ෆ්‍රැන්චෙස්කා ඒ දේවල් වලට කැමති නොවි ඔහුට කනේ පාරකුත් ගහනවා. හැබැයි ඉතින් ඇයගේ හස්බන්ඩ්ගේ මිලියන ගාණක් වෙච්ච මේ ණය ගෙවන්න නම් මේ ජොබ් එකෙන් ලැබෙන පඩිය නම් හොඳටම මදි. ඒ හින්දා ෆ්‍රැන්චෙස්කා ජොබ් එකෙන් අයින් වෙනවා. මේ වෙලාවෙදි ඇය ණය ගොඩක හිර වෙලා ඉන්න හින්දා එයාගේ හස්බන්ඩ්ට අයිති වෙලා තිබ්බ එකම ලක්සරි බෝට් එකත් විකුණන්න වෙනවා. ඉතින් ඒක සීසර් ගොඩක් අඩු මුදලකට ඇයකින් මිලදී ගන්නවා. ඉතින් ඒකිනුත් ලොකු පාඩුවක් ෆ්‍රැන්චෙස්කාට වුණත් ඇයට මේ මොහොතේ සත පහක්වත් නැති හින්දා ඇයට වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. බෝට් එක විකුණුවට පස්සේ ඇය ගෙදර තිබුණු ගෘහ භාණ්ඩ වගේම වටිනා චිත්‍ර, ඇයට අයිති වෙලා තිබුණ වටිනා ඇඳුම් පැළඳුම් වගේම ගොඩක් දේවල් වෙන්දේසියක විකුණනවා. ඉතින් මේ වෙන්දේසියෙන් ලැබුණු මුදල් වලින් ෆ්‍රැන්චෙස්කාට පුළුවන් වෙනවා ඇයගේ හස්බන්ඩ්ගේ ණය ටික ගෙවලා දාන්න. දැන් ඉතින් ෆ්‍රැන්චෙස්කා සියලුම ණය වලින් නිදහසින්ද ඇයට තමන්ගේ දුවගේ අනාගතය ගැන හිතන්න පුළුවන්. එක දවසක් ගෙදර වැඩ කරන ගෑනු කෙනා ෆ්‍රැන්චෙස්කාට කියනවා ඇයි ඔයා මෙහෙම දුක් විඳින්නේ? ඔයා ගොඩක් ලස්සනයි. ඒ වගේම තරුණයි. ඔයාට ආයෙමත් විවාහයක් කරගන්න පුළුවන් නේ කියලා. දවස් කිහිපයකට පස්සේ ධනවත් පුද්ගලයෙක් වෙච්ච හෙන්රිකෝ ෆ්‍රැන්චෙස්කාට කෑමකට ආරාධනා කරනවා. ඉතින් ඇය හිතාගෙන ඉන්න හෙන්රිකෝ තමන්ට විවාහ යෝජනාවක් කරන්න හදන්නේ කියලා. ඒත් ඔහු මේ වෙනකොටත් විවාහ වුණ පුද්ගලයෙක්. එදා හෙන්රිකෝ ඇයව ලක්සරි හොටෙල් එකකට රාත්‍රී කෑමකට එක්කගෙන යනවා. ඔහු ඒ වෙලාවෙදි කියනවා ෆ්‍රැන්චෙස්කාගේ දුවගේ වියදම ජීවිත කාලෙම බලා ගන්නම් කියලා පොරොන්දු වෙනවා. හැබැයි ඉතින් ඇයට එක දෙයකට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඔහු ටවුන් එකට එන හැම වෙලාවෙදිම වගේ ෆ්‍රැන්චෙස්කාට සිද්ධ වෙනවා හෙන්රිකෝව ලිංගිකව සතුටු කරන්න. ඒ වගේම හෙන්රිකෝ කියනවා තමන් ඇමති කෙනෙක් නිසා එයාගේ වයිෆ්ව ඩිවෝර්ස් කරලා ෆ්‍රැන්චෙස්කාව විවාහ කරගන්න බෑ කියලා. මොකද එහෙම කළොත් එයාගේ නමට කැරලක් වෙන්න පුළුවන් කියලා මේ වෙලාවෙදි හෙන්රිකෝ ෆ්‍රැන්චෙස්කාට කියනවා. ඉතින් ඇත්තටම හෙන්රිකෝට ඕනි වෙලා තියෙන්නේ ෆ්‍රැන්චෙස්කාගෙන් තමන්ගේ ආශාවන් ඉටු කරගන්න විතරයි. මොකද හෙන්රිකෝගේ වයිෆ්ට වඩා ෆ්‍රැන්චෙස්කා ගොඩක් ලස්සන නිසා. දැන් ඉතින් ෆ්‍රැන්චෙස්කාට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැති හින්දා ඇය ඒ දෙයට කැමති වෙනවා. දවස් කීපයක් මේ විදියට ගෙවිලා ගියාට පස්සේ ඇය තවත් ධනවත් පුද්ගලයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්නවා. හැබැයි ඉතින් ඔහු ගොඩක් කපටි ව්‍යාපාරිකයෙක්. එයා ෆ්‍රැන්චෙස්කාට බොරු දියමන්ති මාලයක් තෑගි කරනවා. තව දියමන්ති මාලයක් ළඟදිම තෑගි කරන්නම් කියලාත් කියනවා. හැබැයි ඉතින් මේ බොරු දියමන්ති මාලයක් කියලා දන්න ෆ්‍රැන්චෙස්කා මේ මාලේ ගලවලා අර මිනිහාගේ දර්සෙට් එක දාලා තිබ්බ කෝප්පෙට දාලා එතනින් යනවා. ඊට පස්සේ ඇයගේ හොඳම යාළුවෙක් වෙච්ච කයිලාගේ ගෙදර යනවා. එතකොට ඇය අල්මාරියේ තිබිලා ලස්සන බූල් කබායක් දකිනවා. හැබැයි ඉතින් මේක හරියට එයා ළඟ තිබුණ බූල් කබායක් වගේමයි. ඉතින් ඇත්තටම මේ කබාය ෆ්‍රැන්චෙස්කාගේ. මේ වෙලාවේදී ෆ්‍රැන්චෙස්කාගේ යාළුවේ කයිලා ඒක මිලදී ගත්ත විදිය කියනවා. කයිලා එදා වෙන ගෑනු කෙනෙක්ව ෆ්‍රැන්චෙස්කාගේ වෙන්දේසියට එවලා. ඉතින් එදා තමන්ගේ ණය ගෙවන්න ඕනි හින්දා ෆ්‍රැන්චෙස්කා ගොඩක් අඩු මුදලකට ඒ ගෑනු කෙනාට මේ කබාය විකුණලා. කයිලා ඒ කබායට තවත් කෑලි වගේක් දාලා ඒක වෙනස් කරලා. හැබැයි ඉතින් ෆ්‍රැන්චෙස්කාට ඒක අඳුරගන්න පුළුවන් වෙනවා. ඉතින් කයිලා වෙන ගෑනු කෙනෙක්ව ඒ වෙන්දේසියට එවලා තින්නේ ඒ කබාය ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න ඕනි හින්දා. මේ වැඩෙත් එක්ක ෆ්‍රැන්චෙස්කාට තේරෙනවා තමන් ළඟ හිටපු හොඳම යාළුවෝ තමන්ව රවට්ටලා කියලා. ඒකෙන් එදා අයට තමන්ගේ යාළුවෝ ගැන ගොඩක්ම කලකිරෙනවා. දවසක් කයිලාගේ හස්බන්ඩ් වෙච්ච සැන්ඩ්‍රෝව ෆ්‍රැන්චෙස්කා එයාගේ ගෙදරට එන්න කියලා කියනවා. ඇය ලස්සන සිලික් ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා ඔහුව පිළිගන්නවා. සරාගී විදියට ඉන්න ෆ්‍රැන්චෙස්කාව දැකපු සැන්ඩ්‍රෝට එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු ෆ්‍රැන්චෙස්කාට කියනවා එයාත් එක්ක එකට ඩිස්ටි ඩේටින් කරමුද කියලා. කොහොමරි ඉතින් එදා සැන්ඩ්‍රෝට පුළුවන් වෙනවා ෆ්‍රැන්චෙස්කාත් එක්ක ඩිස්ටි ඩේටින් කරන්න. මේ දේත් එක්ක සැන්ඩ්‍රෝ ෆ්‍රැන්චෙස්කාට වශී වෙලා තමයි ඉන්නේ. ඒ හින්දා ඔහු කියනවා මම ඔයා ඉල්ලන ඕන දෙයක් දෙන්න. ඉතින් ඔයාට මොනවද ඕනි කියලා අහනවා. එතකොට ෆ්‍රැන්චෙස්කා කියනවා ඔයාගේ වයිෆ් ගාව තියෙන ලෝම කබාය වගේම කබායක් මටත් ඕනි කියලා. ඒ දේ අහපු සැන්ඩ්‍රෝ එකපාරටම පුදුම වෙනවා. මොකද ඒ වගේ කබායක් සෑහෙන්න මිලෙන් අධික නිසා. ඉතින් ෆ්‍රැන්චෙස්කා සැන්ඩ්‍රෝගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා හිතාගෙන ඇයි කියනවා ඔයා මට දවස් දෙකකින් මේ වගේ කබායක් ගෙනත් දුන්නේ නැත්නම් ඔයා මාත් එක්ක එකට ඩිස්ටි ඩේටින් කරා කියලා හැමෝටම කියලා. ඒ වගේම ඔයාගේ වයිෆ්ටත් කියනවා කියලා තර්ජනය කරනවා. ඉතින් කොහොමරි සැන්ඩ්‍රෝට කරන්න කිසිම දෙයක් නැති හින්දා පොර වාරික ගෙවීමේ ක්‍රමයට ඒ જાතිය බූල් කබායක් අරගෙන ෆ්‍රැන්චෙස්කාගේ ගෙදරට යවනවා. ඊට පස්සේ ෆ්‍රැන්චෙස්කා ඒ කබාය ටේලර් කෙනෙකුට ලොකු මුදලකට විකුණනවා. ඒකෙන් ලැබුණු සල්ලි වලින් එයාගේ දුවගේ ස්කූල් ෆීස් වගේම ගෙදර අවුරුද්දක කුලියත් ගෙවලා ඉවර කරනවා. ඉතිරුණු සල්ලි වලින් ඇය පොඩි කාර් එකකුත් මිලදී ගන්නවා. කොහොමරි ඉතින් කයිලා හොයා ගන්නවා එයාගේ හස්බන්ඩ් මිල අධික බූල් කබායක් ෆ්‍රැන්චෙස්කාට තෑගි දීලා කියලා. ඉතින් පොර ඒක වාරික ක්‍රමයට ගෙවන්න කියලා දැනගන්නවා. මේ දේ නිසා තරහා ගියපු කයිලා ෆ්‍රැන්චෙස්කාගේ ගෙදරට ඇවිල්ලා ඒ කබාය ආපහු දෙන්න කියලා ෆ්‍රැන්චෙස්කාත් එක්ක රණ්ඩු කරනවා. තමන්නේ කබාය දැනටමත් විකුණලා ඒ සල්ලි වියදම් කරලත් ඉවරයි කියලා ෆ්‍රැන්චෙස්කා ඒ වෙලාවෙදි කියනවා. ඉතින් මේ අහපු දෙයට කයිලාට පට්ටම තරහයි. ඒ නිසා ෆ්‍රැන්චෙස්කාට කියන ඔබ හිතාගෙන හිටියේ ඔබේ හස්බන්ඩ් ඔබට විතරක් ආදරය කරා කියලානේ. නෑ, එයාට උඹට වඩා ලස්සන කෙල්ලෙක් හිටියා. ඔයා හිතන්න එපා මේ ලෝකේ ලස්සනම කෙනා ඔයා විතරයි කියලා. මේ දේවල් අපි හැමෝම දරගෙන හිටියා. ඒත් ඉතින් ඒ දේවල් අපි ඔයාට කිව්වේ නැහැ.
ඒ නිසා තමන්ගේ ඇඟිල්ලේ තරමට ඉදිවෙන්න කියලා කයිලා හොඳටම බැනලා මෙතනින් යනවා. ඉතින් මේ දේවල් අහපු ෆ්‍රැන්චෙස්කාට හොඳටම දුක හිතෙනවා. ඇයි තමන්ගේ හස්බන්ඩ් එක්ක හොර සම්බන්ධයක් තිබුණ ඒ කාන්තාව හම්බෙන්න කියලා යනවා. ෆ්‍රැන්චෙස්කාට දැනගන්න ඕනි වෙලා තියෙන්නේ එයාගේ හස්බන්ඩ් දැකලා නැති ඒත් එයා ගාව තියෙන ලස්සන දේ මොකක්ද කියලා. කොහොම හරි ඉතින් මේ ෆ්‍රැන්චෙස්කාට තේරුම් යනවා කැමෙලියා කියන මේ ගෑනු කෙනත් ලස්සන කාන්තාවක් කියලා. කැමෙලියාට ඕනි වෙලා තියෙන්නේ ෆ්‍රැන්චෙස්කාව ඩිවෝස් කරලා ෆ්‍රැන්චෙස්කාගේ හස්බන්ඩ් වෙච්ච නට්සියෝ එක්ක විවාහ වෙන්න. ඒත් නට්සියෝ තමන්ගේ පවුලේ අතාරින්න කැමති වුණේ නැහැ කියලා කැමෙලියා මේ වෙලාවෙදි කියනවා. ඉතින් ෆ්‍රැන්චෙස්කා එතනින් යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මොකද ඇයට තේරිලා තියෙන්නේ සමාජයේ ඉන්න පිරිමි ඇගේ අඟ දකින්න ඕනම දෙයක් කරන්න ලෑස්ති කියලා. ඒ නිසා අයටත් දැන් උමනා වෙලා තියෙන්නේ එක පිරිමියෙක් ළඟ ඉන්න නෙමෙයි. මොකද ෆ්‍රැන්චෙස්කා දැන් හැම පිරිමියෙක්ගේම ළඟ තියෙන සල්ලි වලට ආශාවෙන් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ෆ්‍රැන්චෙස්කා ගහනවා සුපිරිම ප්ලෑන් එකක්. සල්ලිකාර පිරිමින්ගෙන් උපරිම සල්ලි ගන්න කියලා හිතාගෙන අය ඒකට ලොතරැයි දිනුම් ඇතිවීමක් ඕගනයිස් කරනවා. මේ ලොතරැයි දිනුම් ඇතිවීමට 20 දෙනෙක්ට සහභාගී වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ හැම කෙනෙක්ටම මේ ලොටරි එකට ඇතුල් වෙන්න නම් ලීර මිලියනයක් ගෙවන්න සිද්ධ වෙනවා. කුමාරි අන්තිමට ලොටරි එකෙන් දිනන කෙනාට ෆ්‍රැන්චෙස්කාව ත්‍යාගයක් විදියට අයිති වෙනවා. ඒ වගේම තරඟකරුවන් සියලු දෙනාගේම නම් රාසක් විදියට තියාගන්න අය පොරොන්දු වෙනවා. ඉතින් ලොතරැයි දිනුම් ඇදීමෙන් දිනන කෙනාට ඇයව අවුරුදු 4කට පෞද්ගලික දේපලක් විදියට තමයි ඉතින් අයිති වෙන්නේ. ඉතින් ඒ කාලය අතරතුර ෆ්‍රැන්චෙස්කාට ඕනම දෙයක් කරන්න අවස්ථාව ලැබෙනවා. මේ වැඩේ කරගෙන යන්න ඕනි නිසා ඇය සීසර්ගෙනුත් උදව් ඉල්ල ගන්නවා. ඒ නිසා ධනවත් ෆ්‍රැන්චෙස්කාට කැමති පුද්ගලයන් ලොටරි එකට සහභාගී කරගැනීමේ කාර්යය පැවරෙන්නේ සීසර්ට. ඉතින් වැඩි කාලයක් යන්නම කලින් මේ ලොටරි එකේ රහස මුළු නගරේම ඉන්න ධනවත් පුද්ගලයන් දැනගන්නවා. ෆ්‍රැන්චෙස්කාගේ නැන්දම්මා මේ බව දැනගෙන ඇයත් එක්ක රණ්ඩු කරනවා. ඇය කියන ඔයා මේ වගේ දේවල්ට ඇඟ විකුණන එකෙන් අපේ පවුලටත් වගේ මගේ හස්බන්ඩ්ටත් ලොකු අගෞරවයක් මේ කරන්න කියලා. ඒත් ඉතින් ෆ්‍රැන්චෙස්කාට මතක් වෙනවා එයාගේ නැන්දම්මා කොහොමද එයාවයි එයාගේ දුවවයි එලවලා දාපු විදිහ. ෆ්‍රැන්චෙස්කා අමාරු කාලෙදී එයාගේ නැන්දම්මා එයාට සතපහක්වත් දුන්නේ නැහැ. ඉතින් ෆ්‍රැන්චෙස්කා නැන්දම්මටත් හොඳටම බැනලා මෙතනින් යනවා. ඉතින් ලස්සන කාන්තාවක් එක්ක නිදාගන්න මිලියනය ගානේ පුද්ගලින් 20ක් තෝරනවා කියන්නේ ඒක පට්ටම අමාරු දෙයක්. හැබැයි ඉතින් මේ ෆ්‍රැන්චෙස්කාට නම් ඒක අමාරු වෙන්නේ නැහැ. ඇගේ ලොටරි එකේ ටිකට් තේරම ඉතා පොඩි කාලෙකින් විකිනිලා අවසන් වෙනවා. හැබැයි ඉතින් මේ 20 දෙනාගෙන්ම මේ සල්ලි ගන්න ෆ්‍රැන්චෙස්කාට හිත දෙන්නේ නැහැ. මොකද තමන්ගේ හොඳම මිතුරිය වෙච්ච තෙරිනාගේ හස්බන්ඩ්ත් මේ ලොටරි දිනුම් ඇදීමෙන් ටිකට් එකක් අරගෙන තියෙන නිසා. ඉතින් මේ දේ නිසා ඇයට තේරෙනවා ඇයට ඉන්න හොඳම යාළුවත් නැති වෙනවා කියලා. හැබැයි ඉතින් කොහොම හරි සෙරීනා මේක දැනගෙන ෆ්‍රැන්චෙස්කාට දුෂ්ට ගෑණි කියලා බැනලා මෙතනින් යනවා. ඒ නිසා අය සෙරීනාගේ හස්බන්ඩ් හමු වෙලා දාපු ටිකට් එක අයින් කරගන්න කියලා කියනවා. ඒත් ඉතින් ඔහු නම් මේකට කැමති වෙන්නේ නැහැ. ෆ්‍රැන්චෙස්කාට ගොඩක් ලොකු විශ්වාසයක් තිබුණා මේ ලොටරි එකේ ටිකට් ගොඩක් ධනවත් පිරිමි අය මිලදීගෙන ඇති කියලා. ඒත් ඇය පුදුම කරවමින් එක ටිකට් එකක් කාන්තාවක් මිලදී අරගෙන තිබුණා. ඒ වෙන කවුරුත් නෙමේ ෆ්‍රැන්චෙස්කාගේ සැමියාගේ අනියම් පිනිත වෙච්ච කැමිලියා. ඇය ෆ්‍රැන්චෙස්කාගේ ලස්සනට වශී වෙලා ඉන්නේ කියලා ඇයගේ මූණටම කියනවා. හැබැයි ඉතින් ෆ්‍රැන්චෙස්කාට නම් කැමිලියා ගැන තියෙන්නේ සෑහෙන ලොකු තරහක්. ඒ නිසා එක වෙලාවකදී ඇයට හිතෙනවා මේ ලොටරි එක නවත්තලා දාන්න. මේ අතර සීසර් ෆ්‍රැන්චෙස්කාවයි ළමයාවයි බලා ගන්නම් කියලා පුරුදු වෙනවා. හැබැයි ඉතින් ෆ්‍රැන්චෙස්කාට තේරෙනවා සීසර්ට ඕනි වෙලා තියෙන්නේ තමන් එක්ක එයාගේ ආශාවන් ටික ඉටු කරගන්න විතරයි කියලා. පහුවෙනිදා නොහිතපු විදියට ෆ්‍රැන්චෙස්කාගේ කාර් එකට අහම්බෙන් ඇන්ටෝනිය කියලා පුද්ගලයෙක් හැප්පෙනවා. ටික දවසක් යනකොට මේ දෙන්න අතරේ පොඩි ආදරයකුත් ඇති වෙනවා. ඇන්ටෝනියෝ කියන්නේ සාමාන්‍ය දුප්පත් මිනිස්සෙක් වුණත් ෆ්‍රැන්චෙස්කාට නම් ඔහු අනිත් පිරිමින්ට වඩා වෙනස් විදියට තමයි පේන්නේ. මොකද ඔහු ෆ්‍රැන්චෙස්කාගේ දුවට ගොඩක් ආදරේ පෙන්නපු නිසා. ඒත් ඉතින් මේ සම්බන්ධය නිසා ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා ෆ්‍රැන්චෙස්කාට තේරුම් යනවා. මොකද ඇන්ටෝනියෝ තමන්ගේ ලොටරි එකේ කතාව දැනගත්තොත් ගොඩක් දුක් වෙයි කියලා. හැබැයි ඉතින් ඇයට ආරංචි වෙනවා මේ ඇන්ටෝනියෝ කියන්නේ බොරුකාරයෙක් කියලා. ඔහු මුලින්දලම දැනගෙන ඉඳලා තියෙනවා ෆ්‍රැන්චෙස්කා මිලියන 20ක ලොටරි එකකින් හම්බ කරන්න බලන් ඉන්නවා කියලා. ඒ හින්දා ඔහු ඇයට ලං වෙන්න ඕනි නිසා තමයි ඕනකමින්ම කාර් එකට හැප්පිලා තියෙන්නේ. අන්තිමට තමන් ඇත්තටම ආදරය කරන්න පටන් ගත්ත මිනිස්සයත් තමන්ව රැවට්ටුවා කියලා තේරුම් ගත්ත ෆ්‍රැන්චෙස්කාට හැමදේම ගැන කලකිරෙනවා. ඒත් එක්කම නාදුනන කෙනෙක් ෆ්‍රැන්චෙස්කාගේ ලොටරි එක ගැන පොලිසියට ඔත්තුවක් දීලා ඒ නිසා ගණිකා වෘතියට ලොටරි එකක් ආරම්භ කිරීම කියලා සීසර්ගේ ඔෆිස් එක පොලිසියෙන් චෙක් කරනවා. එතකොට ලොකු මුදල් වටිනාකමින් යුත් චෙක් වගේක් පොලිසියට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ චෙක් වල තියෙන්නේ ලොටරි එකට සහභාගී වුණ අයගේ නම්. දැන් ඉතින් ඒ අයගේ නම් පොලිසියෙන් ප්‍රසිද්ධ කරන්න හදනවා. ඉතින් මේ ලොටරි එක මිලදී ගත් අය ගොඩක් ධනවත් පුද්ගලයන් වගේම සමාජයේ වැදගත් පුද්ගලයන්. එතන ඇමතිවරු වගේම ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝත් ඉන්නවා. දැන් ඉතින් මේ අයගේ කීර්ති නාමය ලොටරි එකේ නම් ප්‍රසිද්ධ කිරීම නිසා නැති වෙයි කියලා මෙයාලා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. මේ අතරතුර ෆ්‍රැන්චෙස්කා එයාගේ ලෝයත් එක්ක පොලිසියට යනවා. අය එහිදී මිලියන ගාන තියෙන චෙක් 20 ගැන පොලිසියට පාපොච්චාරණය කරනවා.
එයා ඉතින් කියන්නේ මේ මිලියන ගානේ චෙක් 20 තමන්ගේ සැමියාගේ ව්‍යාපාරික යාළුවන් තමයි තමන්ට උදව් කරන අදහසින් දුන්නේ කියලා. ඉතින් ෆ්‍රැන්චෙස්කා ලොට්‍රියකට ජොයින් වුණ අයවත් බේරලා මිලියන 20ක් වටින චෙක් ටිකත් එයාගේ බැංක් එකකට දාගන්නවා. අන්තිමට ඇය තමන්ගේ දුව වගේම වැඩ කරන ගෑනු කෙනාවත් එක්කගෙන සතුටින් ජීවත් වෙන්න කියලා වෙන රටකට යනවා. ඉතින් ලොට්‍රි එකේ කේස් එක සම්බන්ධව හිටපු පොලිස් නිලධාරියා දැනගන්නවා එදා නිර්නාමිකව කෝල් එක දීලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ ෆ්‍රැන්චෙස්කා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සුපිරි මූවි එකත් ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරන ගමන් අදට අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා.